හරි. මෙන්න මේ විදිහට මේ ගෘෂා හරිම අමාරුවෙන් තමන්ගේ ඒ දරුවත් අරගෙන මේ වැල්පාලමෙන් එගොඩ වෙනවා. හැබැයි මේ කතාව මෙතනින් නතර වෙන්නේ නැහැ. ඊටු කොටස මම කියන්නම්. ඊට පස්සේ මම කිව්වනේ අර නාටෙල්ල මොකද කරේ? තියෙන සැප සම්පත් ටික ඔක්කොම අරගෙන ගියා මේ දරුවව දාලා කියලා. අපි ඒ දැක්කේ අර ගෘහ සේවිකාව තමයි ඒ දරුවව අර විදිහට හරි ආදරේ රැක බලා ගන්නවා. හැබැයි එක්තරා කාලයකට පස්සේ මේ නාටෙල්ලට ඕනි වෙනවා මේ දරුවව ආපහු තමන්ගේ ළඟට ගන්න.